කොහොමද යාළුවනේ? එහෙනම් අද අපි බලමු මේ රෙස්ටුරන්ට් ටේබල් එකක් පේන්ට් කරගන්න ආකාරය. ඔයගලන්ට පෙන්වන්න මේ පරණ ටේබල් එකක්. ඉතින් මේක අපි කොහොමද පේන්ට් කරගන්නේ කියලා බලමු. මුලින්ම ඉතින් මේක හොඳට කපා ගන්න ඕනේ ගයින්ඩරෙන්. කපාගෙන මේ පරණ තීන්ද තට්ටු ටික ඔක්කොම යවාගෙන තමයි අපිට ඊළඟට පේන්ට් එක කරන්න සූදානම් කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද කරන්නේ කියලා. හොඳයි, මේ තියෙන්නේ අපි හොඳට මේ ගයින්ඩරෙන් කපාගෙන සූදානම් කරලා තියෙන මේ ටේබල් එක. ඉතින් මේකේ මේ වගේ හොඳට ගයින් කරලා මත පිට පරණ තීන්ද තට්ටු යන්න හොඳට සුද්ධ කරගන්න ඕනේ. දැන් ඉතින් මේක ඊළඟට එක සීස්සෙන් කපලා සීලර් පාරක් කරලා තමයි ඉතුරු වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. හරි.